ආපෝ ෂි කෙහානි ආපෝ දවසම ඉවරයි දැන්. දීන එළවලු ගන්නාවද? නෑ එතට පොල් ගහන්න ආවේ. ඔව්වනේ ඊරෑ තමයි අපේ පුතා රට ඉඳන් ආවේ. මට බඩු ගොඩාක් ගෙනාවා මේ. ඩුබායි වලින් වෙන්නේ නැති. කුඩා. ඇත්තද? ඔව්. ඉතින් මං කෑම එකක් හදන්න කියලා හිතුවා. මුදලාලි මට බම්බුඩු 250ක් දෙන්න. මුදලාලි මට බම්බුඩු 500ක් දෙන්න. මුදලාලි මට වට්ටක්ක 500ක් දෙන්න. මුදලාලි මට වට්ටක්ක කිලෝ එකක් දෙන්න. මුදලාලි මට බෝංචි කිලෝ එකක් දෙන්න. කිලෝ එකමාරක් දෙන්න මට. පුතා මේ නිවාඩුවකට දෙන්නේ නැත්තං ගහලා පැන්නුවද? හැපින්නේ? අනේ නෑ. නිවාඩුවකනේ ගියේ. ඔව්. මාර සරුයි බිස්නස්. බිස්නස්? කුඩු බිස්නස්. අපේ පුතා වැඩ කරන බිස්නස් එකත් මාර සරුයි. ලොක්කයට මාර කැමති. මාසෙකට නිවාඩු 2-3ක් වැඩිපුරක් දෙනවා. ලොක්කට හොඳට දෙන ආසියා ගන්න වෙනවා. ඔය මොනා තිබ්බත් වැඩක් නැනේ දරු පවුලක් නැත්තම් මගේ පුතාට ළමයි දෙන්නෙක් ඉන්නවා. අපේ පුතාට ළමයි 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනයි දැක්කේ. දෙන්නෙක් බඩේ. හෙලෝ පුතේ. ඇවිල්ලාද ඉන්නේ? හරි මං එනවා. පාඩිච්චි